Sri Lankans are so noisy! Today I will destroy the entire earth! Oh no! My brakes! Get out of the way! Be afraid! I am a fierce alien! I will capture you all! Look, Tommy, he is here. I captured the Earth! Invasion cancelled! Over! Guys, can I get the Sri Lankan citizenship today? මචල්ල ඔක්කොටම ආයුබෝවන්. මම හෙක්ටර්. ඔන්න මම අදත් ගැම්මෙන්ම ආවා. මම කලින් කරපු ග්‍රොක් වීඩියෝ එකේ කිව්වා වගේ අද අපි කතා කරන්න යන්නේ නිකන් රොටි වගේ පුච්චලා එළියට දාන වීඩියෝ කෑලි ගැන නෙවෙයි. අද අපි කතා කරන්නේ ග්‍රොක් ඉමේජින් වීඩියෝ එන්ජිමේ last frame continuation hack එක පාවිච්චි කරලා කොහොමද පොඩි කතාවක් මයික්‍රොෆිල්ම් එකක් බටර් වගේ ලස්සනට ගලාගෙන යන්න හදාගන්න කියලා. මම මේ මෙතඩ් එකෙන් වීඩියෝ කීපයක්ම කළා. ස්ටයිල් ඔප්ෂන්ස් ගොඩයි. කරන්න ආස හිතෙනවා. ඒ වගේම හරිම ලේසි. ඉතින් මේ වීඩියෝ එක අරික් කාලට බලන්න නැතුව ඉවර වෙනකල් බලපල්ලා. හොඳ වැඩක් පටන් ගන්න කලින් පඳුරක් ගැට ගහනවා වගේ. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේක තමයි මචන්ලා ඒකට වෙලාව. Okay, guys, what are we waiting for? Let's rock and roll. ඉතින් අපි දැන් මුලින්ම කරන්න යන්නේ ග්‍රොක්ගේ last frame continuation පාවිච්චි කරලා සීන් කිහිපයක් හදාගන්න එක. ඒ වගේම අපි පහුගිය වීඩියෝ එකෙන් කිව්වා සීන් අතර තියෙන අන්තර් සම්බන්ධය කොච්චර වැදගත්ද කතාවක් ලස්සනට ගලාගෙන යන්න කියන්න කියලා. පස්සේ ඒ සීන්ස් ටික CapCut හරි Adobe Premiere එකට දාලා ඒක ෆිල්ම් එකක් හැටියට ලස්සනට අමුණ ගන්න ඕන. හැබැයි පුතෝ මෙන්න මේක සිරා අහගනින්න. ඊලෝන් මස්ක්ගේ ග්‍රොක් යකාව බැඳගෙන වැඩ ගන්න එක ඇත්තටම ලේසි. හැබැයි ඒකට ප්‍රොම්ප්ට් යකා. ඌට නම් කියලා වැඩක් කරගන්න එක සෙල්ලමක් නෙවෙයි. විශේෂයෙන්ම සිංහලෙන් කතා කරලා. මගේ කලින් වීඩියෝ එකේදී කිව්වා ග්‍රොක්ට සිංහල තේරෙන්නේ නැහැ. ග්‍රොක්ට සිංහල කතා කරන ෆිල්ම් හදන්න බැහැ කියලා. එහෙනම් ඇයි බං අද අපි ග්‍රොක් ගැන මෙච්චර කතා කරන්නේ? ඒක පාවිච්චි කරන්න ඕන හේතුව මේකයි. ග්‍රොක් එකේ එක දිගට ගලාගෙන යන මයික්‍රොෆිල්ම් එකක් කරන එක වතුර බොනවා වගේ ලේසි. ඒ එක්කම වැඩ කරන්න හරිම ඉන්ට්‍රස්ටිං. එක ෆිල්ම් ස්ටයිල්ස් එකෙන් එක අත්හදා බලන්න පුළුවන් ලෙහෙසියෙන්. වැඩේ ලාභෙටම නොමිලේම කරගන්නත් පුළුවන්. සල්ලි නැතුව වැඩේ කරන විදිහ මම මගේ කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. ඒ හින්දා අපි අද කරන්නේ ග්‍රොක් එකේ තියෙන ඉන්ට්‍රස්ටිං ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරලා ඉංග්‍රීසියෙන් මයික්‍රොෆිල්ම් එකක් හදන එක. හැබැයි අද අපි පනින ලොකුම පිම්ම තමයි ඒක කරන්නේ සිංහලෙන් ප්‍රොම්ප්ට් දීලා කියන එක. හැබැයි මේ සිංහල ප්‍රොම්ප්ට් චැට් බොට් වල ගහලා ගහන ගේම තාම කවුරුත් YouTube එකේ හරියට පැහැදිලිව කියලා දීලා නැහැ. ඒ කියන්නේ මෙලෝඩියක් දන්නේ නැති කෙනෙක්ට උනත් තේරෙන්න සරලව සිංහලෙන්ම අද මම මචන්ලට කියලා දෙනවා කොහොමද Taman දන්න සිංහලෙන් ප්‍රොම්ප්ට් ගහලා ග්‍රොක් එකට ගිහින් මේ ලස්සන මැජික් එක කරන විදිහ. හැබැයි හැම චැට් බොට් එකෙම මේ වැඩේ කරන්න බෑ. මේ ගොඩේ ඉන්න වැඩකරු තමයි Google Gemini. බුවාගේ සිංහල දැනුම නම් අනිත් ඔක්කොටම වඩා අති විශිෂ්ටයි. අපි කියන දේ, අපි කියන්න හදන දේ පොරට සිංගාලා තේරෙනවා. ඒ අතින් Geminiට ලං වෙන්නවත් අනෙක් අයට තාම බෑ. ඒ නිසා අපි මුලින්ම ග්‍රොක් වීඩියෝ හදන්න කලින් අපේ ප්‍රධාන ප්‍රොම්ප්ට් දෙක තුන පිළිවෙලට ලස්සනට Gemini ලව්ව කරගමු. එක දෙයක් Gemini කොච්චර සිංහල වැඩ්ඩා වුණත් සමහර ටෙක්නිකල් වචනවලදී පොරත් කැමති ඉංග්ලිෂ් වලටම තමයි. ඒ නිසා ටෙක්නිකල් වැඩවලදී හුඟක් වෙලාවට ඉංග්‍රීසි වචනම පාවිච්චි කරන එක වඩාත් ඇඟට ගුණයි. හරි, දැන් අපි වැඩේට බහිමු. මුලින්ම අපි Google Gemini එකට යමු. එතන අපි මේ simple සිංහල prompt එක ගහලා කියමු. අපිට පොඩි මයික්‍රොෆිල්ම් එකක් හදාගන්න පොඩි කෙටි කතාවක් ලියලා දෙන්න කියලා. ඒ වගේම අපි ඒකට කියමු මොන විදියටද මොන වගේ කතාවක්ද කොච්චර දිගටද අපිට ඕනි කියලා. මේ අපි Gemini ගෙන් ඉල්ලන පළවෙනි prompt එක. හරි, ඔන්න Gemini අපිට උත්තර දුන්නා සිංහල තිර රචනයකින්ම. කතාව ලස්සනයි. අපේ වැඩේට හොඳට ගැලපෙන පාටයි. නමුත් මෙතන තියෙන්නේ තිර කතාව විතරයි.
මේ පියවරේ වැදගත්ම කොටස වෙච්ච විවිධ සීන් වල ඇතුලේ මොනවද සිද්ධ වෙන්න ඕන? එය මොන විදිහටද කියලා විධාන දෙන යුනිවර්සල් ප්‍රොම්ප්ට් එක මෙතන නැහැ. අපි දැන් ඒකත් ජෙමිනයිගෙන් ඉල්ලන්න ඕන. දැන් මේක තමයි අපි ගහන සිංහල ප්‍රොම්ප්ට් එකේ උච්චතම අවස්ථාව. මේ ගහන ප්‍රොම්ප්ට් එකෙන් අපි කියන්න ඕන මේ කතාවත් අඩංගු කරලා සීන් වල ඉන්න චරිත ගැන, සීන් එකේ දෙබස්, මියුසික් වගේම සීන් එකකින් ඊළඟ සීන් එකට යද්දී පොදුවේ වෙනස් නොවී තියෙන්න ඕන චරිත, ඇඳුම්, පසුබිම් වගේ දේවල් වල විස්තර. විශේෂයෙන්ම පහුගිය වීඩියෝ එකෙන් මම කියපු continuity aspect එක වගේ වැදගත් දේවල් වල විස්තර. ඒ හැම දෙයක්ම එකක්වත් අතහරින්නේ නැතුව prompt එකට add වෙන්න ඕන. මොකද grok free version එක වුණත් නොමිලේ හදන්න දෙන clips ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා ඒ ටික නාස්ති නොකරගෙන අපි මේ වැඩේ කරගෙන යන්න ඕන. ඔන්න ඔය කියපු ටික මචල්ලා හොඳින් ඔළුවේ තියාගන්න. දැන් එහෙම කිව්වයි කියලා ඔන්න මචංලා ඔළුව කඩාගෙන කල්පනා කරන්න එපා. කොහොමද යකෝ මම මේක කරන්න කියලා. මම මගේ ඔළුව කඩාගත්තා මචංලට ඒක ලැහැස්ති කරලා දෙන්න ගිහිල්ලා. මචංලට දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ පහළ තියෙන බෙල් අයිකන් එක ඔබලා channel එකට subscribe කරන එක විතරයි. මේ තාක් මේ වීඩියෝ එක හොඳයි නම් දාමු like එකක්, දාමු comment එකක්. මේ තියෙන්නේ Gemini හදපු කතාව පාවිච්චි කරලා අපිට ඕන ආකාරයට වීඩියෝ එකක් හදන්න කියලා මම හදපු prompt එක. මම මේක type කළේ Google Doc එකක. දැන් අපි Geminiට කියමු අපිට දීපු කතාවට යටින් මේ prompt එක අමුණන්න කියලා. Okay. ඔන්න මම Google Doc එකෙන් copy කරගත්ත මම ඔයලා වෙනුවෙන් හදපු ඒ prompt එක Gemini එකේ අලවනවා. ඔන්න බඩු. මේ තියෙන්නේ Geminiගේ කතාවයි මගේ universal prompt එකයි දෙකම කසාද බන්ධවල හදපු final prompt දරුවා. දැන් එතකොට අපිට බැරිද මේ universal prompt එක නැතුව Geminiගේ කතාව විතරක් grok එකේ ගහලා වීඩියෝ හදන්න? උත්තරේ පුළුවන් කියන එක. හැබැයි මේ last frame continuation method එකේ අපිට පොඩි අවුල් වෙන තැනක් තියෙනවා. ඒ කිව්වේ last frame එකේදී අපි අපේ වීරයාගේ මුහුණ පෙන්වුවේ නැත්තම් ඊළඟ සීන් එකේ වීරයා වෙනුවට ඉන්නේ Mr. Bean වෙන්න පුළුවන්. ඉතින් අපි universal prompt එකෙන් කරන්නේ ඒ හැම සීන් එකකටම වෙනම දෙන්න ඕන පොදු විධාන එක ෂොට් එකකින් දෙන එකයි. අපේ universal prompt එකෙන් අපි ඉල්ලන විශේෂම දේ තමයි අවසාන ෆ්‍රේම් එකේදී සීන් එකේ ඉන්න චරිත හැමෝටම තමන්ගේ මුහුණු පෙන්වන්න කියන එක. ඉතින් ඒ පොදු විධානේ එහෙම නැත්නම් ඒ universal prompt නොදී Geminiගේ කතාව විතරක් දුන්නොත් නංගිලා මල්ලිලාට බොහෝ දුරට Mr. Unexpected Beanව බලා ගන්න පුළුවන් වෙයි. හොඳයි. දැන් අපි ඉන්නේ prompt in වල final කොටසේ. අපි ගාව final සිංහල prompt එක තියෙනවා. හැබැයි grokට සිංහල බෑ. දැන් අපි මොකද කරන්නේ? මොනා කරන්නද? Geminiටම කියමු මේ සිංහල prompt එකත් ඉංග්‍රීසියට හරවලා දෙන්න කියලා. හරි. අපි මේ grok වීඩියෝ එක කරන්න Geminiගෙන් අන්තිම උදව්වත් ඉල්ලමු. අපි එයාගෙන් ඒක මෙහෙම ඉල්ලමු. Okay, here we go. අපි දන්නවා Gemini හැකියාව ගැන හොඳින්. ඉතින් අපි කිසිම බයක් සැකයක් නැතුව මේ translation වැඩේ එයාට බාර දෙනවා. Oh shoot. Guys, sorry. මට දෙයක් අමතක වුණා. මේ සීන් වලට අදාළ චරිතවල විස්තර හැම සීන් එකෙන් සීන් එකටම ඇතුළත් වෙන්න ඕන. ඒ හින්දා මම කරන්නේ මෙතන තියෙන ඉංග්‍රීසි prompt එක copy කරලා Google Doc එකක හරි Word එකේ හරි අලවලා ඊට පස්සේ මේ තියෙන චරිත විස්තර ටික copy කරලා පහළ තියෙන හැම සීන් එකකම මේ වගේ උඩින්ම අලවන එකයි. හැබැයි කතාවේ එන චරිත තුනම අපි එකපාර අලවගත්තේ ලේසියට. නමුත් තියෙන්න ඕන සීන් එකට අදාළ චරිතේ හෝ චරිත විතරමයි. ඒ හින්දා අදාළ අය විතරක් ඉතුරු කරලා අනෙක් අයව ගලවමු. කතාවේ හැටියට පළවෙනි සීන් එකේ ඉන්නේ මකරෙක් විතරයි. දෙවනි සීන් එකට මකරාට ලේනෙකුත් සෙට් වෙනවා.
සීන් 3 ඉඳලා 6 වෙනකන් අර දෙන්නට තව බකමූණෙකුත් සෙට් වෙනවා. මේ වෙච්ච අමතක වීමෙන් මචන්ලාට තව දෙයක් මීටර් වෙන්න ඇති. ඒ අපිට සිංහල ප්‍රොම්ප්ට් එකේ කොහේ හරි මිස්ටේක් එකක් වුණොත් ඒක කිසි ගින්නක් නැතුව හරියටම ෆික්ස් කරගන්න පුළුවන්. Okay guys, දැන් ප්‍රොම්ප්ට් අටමගල ඉවරයි. ඉතිරි වෙලා තියෙන්නේ ආසාවෙන් බලන් ඉන්න කොටස. ඒකට. දැන් අපි යමු grok එකට. හරි මේ grok site එක. අපි මෙතන මුලින්ම කරන්න ඕන වැඩක් තියෙනවා. මේකේ තියෙන වීඩියෝ ඔටෝ ජෙනරේෂන් එක නවත්තන එක. ඒක නොකළොත් වෙන්නේ අපි ප්‍රොම්ප්ට් එකක් ගහලා ඒකට ඕකේ එක දෙන්න කලින් එයා හිතුමතේ වීඩියෝ එක එළියට දාන එක. ඉතින් ඒක නවත්තන්න කරන්නේ ඉස්සෙල්ලම මේ පහළ තියෙන තමන්ගේ grok account එකට ගිහිල්ලා ඊළඟට settings වලට ගිහිල්ලා එතනින් behaviors එකට ගිහිල්ලා එතනින් මේ enable automatic video generation option එක off කරන එක. ඊළඟට අපි යනවා අපේ වීඩියෝ හදන imagine කොටසට. දැන් අපේ පළවෙනි වීඩියෝ එක හදන්න අපි පටන් ගන්න ඕන image mode එකෙන්. වීඩියෝ mode එකෙන් නෙවෙයි. ඊළඟට තියෙන්නේ අපි Google Doc එකේ අන්තිමට හදපු scene 1 එකේ ඉංග්‍රීසි prompt කෑල්ල copy කරලා ආපහු grok imagine එකට ඇවිල්ලා මේ තියෙන prompt box එකේ අලවන එකයි. Okay. අපි දැන් වීඩියෝ එක generate කරමු. දැන් බලමු අපේ prompt එකෙන් grok හදන image එක මොකක්ද කියලා. ඔන්න අපිට options දුන්නා නාන්නම. මේ ගොඩෙන් දැන් අපි එක image එකක් තෝරගමු. අපේ වැඩේට මේක හොඳයි වගේ. අපි දැන් මේක උඩ click කරලා මේක grok video mode එකට අරන් යමු scene එක create කරන්න. හරි. දැන් අපි ඉන්නේ grok video mode එකේ. ඒක automatic වෙනස් වෙනවා. දැන් අපි අර කලින් අලවපු ඉංග්‍රීසි scene 1 prompt එක ආයෙත් පාරක් මෙතන අලවන්න. මොකද අපි ඒක හැදුවේ මේකටම නිසා. ඔක්කොම හරි දැන් තියෙන්නේ මේක press කරන්න. Guys, මෙන්න අපේ පළවෙනි grok video කෑල්ල. Wow, it's beautiful. දැන් තියෙන දෙවෙනි scene එක පටන් ගන්න. මතකනේ අපි ඒක කරන්නේ grok ගේ last frame continuation method එකකින් කියලා. ඒක කරන්න කලින් අපි ඉස්සෙල්ලම මේ play head එක කෙරවලටම ඇදලා last frame එක copy කරගන්නවා. අපිට last frame continuation එක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් last frame එක image එකක් හැටියට save කරන එක. දෙක last frame එක PC එකේ හරි phone එකේ හරි memory එකට copy කරගන්න එක. මම නම් කැමති පළවෙනි ක්‍රමයට. හරි. ඔන්න මම last frame එකට ආවා. ඇවිල්ලා ඊට පස්සේ ඒක save කරනවා save video frame as method එකෙන්. මතක තියාගන්න මේ frame එකෙන් තමයි අපේ දෙවනි scene එක පටන් ගන්නෙ. ඉතින් මතක තියාගන්න ලේසි වෙන්න මම මේ frame එක අංක 2 කියලා නම් කරනවා. අපි දෙවනි scene එක පටන් ගන්න මේ image අංක 2 prompt box එකට upload කරන්න ඕන. ඒකට මේ button එක press කරලා අපි grok එකේ කරන හැම වැඩක්ම save වෙන favorites කියන section එකට යමු. Okay. අපි දැන් ඉන්නේ favorites එකේ. දැන් මෙතන තියෙන prompt box එකේ මේ attach කියන button එක press කරලා upload a file කියන option එක තෝරගන්න ඕන. ඊළඟට තියෙන්නේ අපි අර first scene එකේ last frame එක save කරපු folder එකට ගිහිල්ලා ඒ save කරපු image 2 එක upload කරන එක. Okay. දැන් ඒක upload වෙනවා. upload වෙලා ඉවරුනාම අපි automatic මේ page එකට එනවා. දැන් අපි යනවා අපේ prompts තියෙන Google Doc එකට. ඒකට ගිහිල්ලා. දෙවෙනි scene එකට අදාළ prompt එක copy කරලා ඒක මෙතන අලවලා දෙවනි scene එක create කරන එකයි. ඔන්න පුතෝ දෙවෙනි scene එක. මෙතන දැනගත යුතු තව දෙයක් තියෙනවා. create කරපු ඒ scene එකට අපි කැමති නැත්නම් අපිට පුළුවන්
මේ රීඩූ කියන බට්න එක ප්‍රෙස් කරලා ඒ සීන් එක තව පාරක් ට්‍රයි කරලා බලන්න. ඕකේ. අපි ඒකත් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඕකේ good. මේ තියෙන්නේ අලුත් එක. දැන් අපිට තියෙන්නේ මේ සීන් එකේ කෙරවලට ගිහිල්ලා මවුස් බටන් එක රයිට් ක්ලික් කරලා මේකේ save video frame as method එකට ගිහිල්ලා last frame එක save කරගන්න එක තුන්වෙනි සීන් එක කරන්න. ඒකත් කලින් කරපු විදිහටම grok favorites ගිහිල්ලා තුන්වෙනි frame එක upload කරලා තුන්වෙනි prompt එක copy කරලා තුන්වෙනි prompt එක grok එකේ අලවලා තුන්වෙනි scene එකත් create කරගන්න එක. ඔන්න දැන් scene තුනත් set. දැන් තියෙන්නේ ඉතිරි scene තුනත් ඒ විදිහටම මචංලා හදාගන්න එකයි. මම ඒක speed up කරලා පෙන්නන්නම්. ඔන්න දැන් අපේ කතාවේ සීන්ස් 6ම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒ වීඩියෝ 6 grok එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එකයි. ඒක කරන්න අපි යනවා grok imagine section එකට. ඒකට ගිහිල්ලා මේ පහළ තියෙන favorite section එකට යන්න ඕන. මචංලා කලිනුත් දැක්කා එතන තමයි අපි grok එකේ create කරන කෑලි ඔක්කොම එකට එකතු වෙන තැන. දැන් මේ උඩින්ම තියෙන්නේ අපි අන්තිමටම create කරපු scene 6. අපි මුලින්ම තියෙන thumbnail එක උඩ ක්ලික් කරලා scene අංක 6 download කරගමු. download කරලා ඒක අපි අංක 6 කියලා නම් කරමු. ඊට පස්සේ ආපහු favorites එකට යන්න මේ තියෙන arrow එක ක්ලික් කරන්න. ක්ලික් කරලා කලින් පෙන්නපු steps ඒ විදිහටම කරලා ඉතිරි scene පහක් download කරගන්න. දැන් අපේ grok වැඩ අවසానයි. ඉතිරි වෙලා තියෙන්නේ මේ scenes ටික වීඩියෝ එඩිටර් එකට දාලා එකට අමුණන එක. මම ඒකට යනවා Adobe Premiere එකට දැන්. Okay, guys, the job is finally done, and congratulations. Amazing stuff. දැන් අපි බලමු grok එකේ last frame continuation method එක පාවිච්චි කරලා අපි කරපු අපේ පළවෙනි microfilm. Harder, harder.
That's right. Look at this. Isn't it too hot here? And can we switch on the AC? ඔන්න මචල්ල මම ඒකට බෝනස් සීන් එකකුත් ඇඩ් කළා. මේක මෙතනින් නවත්තන්න නැතුව දිගටම ඇදන්න යන්න පුළුවන් කියලා පෙන්වන්න. මේක මචන්ලට හොඳ පටන් ගැනීමක්. ඒ හින්දා try එකක් දීපල්ලා. හැබැයි පුතෝ මේකේ ආයු වගේ ෆිල්ම්ස් නම් කරන්න හදන්න එපා. Okay guys, මම මේ වීඩියෝ එක හිතුවට වැඩිය දික් වුණා. මචල්ලා මේක enjoy කළා නම් යමක් ඉගෙන ගත්ත කියලා හිතුණා නම් අපේ channel එකට subscribe කරපල්ලා, like එකක්, comment එකක් දාපල්ලා. ආයෙත් මම තවත් how to video එකකින් මචන්ලව හමු වෙනකන් keep grokking, keep digging, and keep improving yourselves. Guys, be safe during this time, but have a rollicking season. Peace to you all.